බලය ගෞරවය කියලා කියන්නේ නිකන් හම්බ වෙන දෙයක් නෙමෙයි මචං. ඒවා උතුර ගන්න ඕනේ. පිරිමියෙක් විදිහට උඹේ වටිනාකම තීරණය වෙන්නේ උඹේ සැප මත නෙමෙයි. ඔබ දරා ගන්න වේදනාව මත. මෙන්න ලෝකේ පාලනය කරන හයි වැලියු මෙන්ලගේ රහස් නීති 15ක්. අංක 1. උදේ පාන්දර කියලා කියන්නේ උඹේ යුද පිටිය. ලෝකෙම නිදාගෙන ඉද්දි උඹ හැරපන්. අනිතුන් හීන දකිද්දි උඹ හීන හැබෑ කරන වැඩේ පටන් ගනින්. උදේට දිනන එකාමුළු ලෝකෙම දිනනවා. අංක 2. එනර්ජි එක විකුණන්න එපා. වැඩකට නැති ඕපදූප. එක්ස් ගැන හිත හිත අඩන එක. සෝෂල් මීඩියා වල රණ්ඩු වෙන එක නවත්තපන්. උඹේ ශක්තිය තියෙන්න ඕනේ උඹේ අධිරාජ්‍ය ගොඩනගන්න විතරයි. අංක 3. වේදනාවට ආදරය කරපන්. ජිම් එකේදී ඇඟ රිදෙනවද? අවුවේ කරකැවෙනවද? කෙල්ලෙක් දාලා ගියාද? සතුටු වෙයන්. ඒ හැම තුවාලයක්ම ඔබව යකඩයක් කරනවා. සැප විඳින එක නෙමෙයි කටු කන එක තමයි අන්තිමට රජ වෙන්නේ. සල්ලි කියන්නේ ඔබේ වහලෙක්. සල්ලි හම්බ කරලා විතරක් මදි. සල්ලි වලට ඔබ වෙනුවෙන් වැඩ කරන්න අන කරපන්. ණය වෙලා ෂෝදාන එක හිඟන්නෙක්. ආයෝජනය කරන එක රජෙක්. මොලේට කෑම දීපන්. උඹේ ෆෝන් එකේ ස්ක්‍රෝලින් නවත්තලා අලුත් දෙයක් ඉගෙන ගනින්. දැනුම නැති පිරිමියා ආයුධ නැති සොල්දාදුවෙක් වගේ. හැමදාම අලුත් දෙයක් ඉගෙන නොගන්න එක අදම මැරිලා ඉවරයි. අංක 6. නිහඬතාවය තමයි ලොකුම සත්‍යය. වැඩිය දොඩවන්න එපා. උඹේ සැලසුම් කාටවත් කියන්න එපා. උඹේ සාර්ථකත්වයේ සත්‍යය ලෝකෙටම ඇහෙන්න දීපන්. වචනවලට වඩා ප්‍රතිඵල බලවත්. අංක 7. ඇඟ කියන්නේ උඹේ පන්සල. බඩගෙඩියක් හදාගෙන කම්මැලි වෙලා ඉන්න එක පිරිමියෙක්ට ලැජ්ජාවක්. දාඩිය දාපන්. මස් පිඩු හදාගනින්. උඹේ පෙනුම දැක්කම ලෝකෙ උඹට ඉඩ දෙන්න ඕනේ. අංක 8. වගකීම උඹේ විතරයි. රටට බනින්න එපා. දෙමව්පියන්ට බනින්න එපා. උඹේ ජීවිතය අසාර්ථක නම් ඒක උඹේ වරදක්. ඒක පිළිගනින්. අදම වෙනස් කරපන්. No excuses. අංක 9. සිංහයෝ එක විතරක් හිටපන්. බල්ලෝ එක්ක ලගිනවා නම් උඹටත් වෙන්නේ බුරන්න විතරයි. උඹට වඩා වැඩෝ ඉන්න තැනක හිටපන්. උඹව උඩට අදී. අංක 10. පැහැදිලි දැක්මක්. අරමුණක් නැති පිරිමියා හරියට සුක්කානමක් නැති නැවක් වගේ. උඹට තියෙන්න ඕනේ ටාගට් එකක්. ඒකට යන පාරේ මොන බාධක ආවත් කඩාගෙන ඵලයන්. අංක 11. හිත යකඩයක් කරගනින්. පොඩි දෙයකට ඉමෝෂන්ස් පෙන්නලා අඬන්න එපා. හිත පාලනය කරගනින්. ඇතුලෙන් පිච්චුණත් පිටින් ගලක් වගේ ඉඳ ඉගෙන ගනින්. අංක 12. අභිරහසක් වයන්. උඹ ඊළඟ පියවර මොකක්ද කියලා කවුරුත් දන්නේ නැහැ. අභිරහස් මිනිහෙක්ට ලෝකේ ගරු කරනවා. හැමෝටම උඹේ ජීවිතේ විවෘත පොතක් කරන්න එපා. අංක 13. අරමුණ තමයි සැපත. ඔබ දැනගන්න ඕනේ ඔබ යන්නේ කොහෙටද කියලා, යන්නේ ඇයි කියලා. ඉලක්කයක් නැත්තම් ඔබ නිකම්ම පාවෙන කොළ කෑල්ලක්. අන්න එතකොටයි ඔබේ ජීවිතේ වටිනාකමක් ඇති වෙන්නේ. උඹේ අරමුණ පස්සේ ඵලයන්. උඹ අරමුණ දින්න දවසට හැමෝම ඔබ පස්සෙයි. අංක 14. නොනවත්තා දිනුවියන්. ඊයේ හිටපු උඹට වඩා අද උඹ වැඩෙක් වෙන්න ඕන. ඉගෙනීම, සෞඛ්‍ය, සල්ලි හැම පැත්තෙම ඊළඟ ලෙවල් එකට ඵලයන්. අංක 15. ප්‍රතිඵල විතරයි වැදගත් මචං. ඔබ කොච්චර මහන්සි වුණාද කියලා ලෝකෙට අදාළ නැහැ. ඔබ දින්නද නැද්ද කියන එක විතරයි ලෝකෙට වැදගත්. ඒ නිසා දිනලා පෙන්නපන්. මචං උඹ මේක අහගෙන ඉන්නවා නම් උඹේ ලේවල දිනන ඡානය තියෙනවා. ඒක අවදි කරපන්. මේ වීඩියෝ එක උඹේ වෝල් එකේ පබ්ලිෂ් කරපන්. උඹේ වෝල් එකේ දාගනින් මේ වීඩියෝ එක පින් කරලා තියාගෙන ඔබට පුළුවන් හැම වෙලේකම වගේ මේක අහපන්. ඔබ වැටෙන හැම වෙලේකම වගේ මේක අහලා ආපහු මොරල් එකක් ගනින්. උඹ වෙනස් වෙන්න ඕනේ කියලා හිතන උඹේ යාළුවන්ට උඹ ආදරය කරන එවුන්ට මේක යවපන්. උඹ සටන පටන් ගත්තා නම් මචං I am the alpha කියලා කමෙන්ට් එකක් මේ වීඩියෝ එකට දාගෙන ඵලයන්. මේ පෝස්ට් එක උපුටලා ගත්තේ සුචරිත කියන Facebook පිටුවෙන්. ස්තුති සුචරිත.